සුබ දවසක් යාළුවනේ කොහොමද ඔයගොල්ලන්ට? ඇත්තරම මේ ගොඩක් කාලා තිබ්බයි වීඩියෝ එකක් නැත්තේ කියලා. ඇත්තරම වීඩියෝ එකක් දාන්න බැරි වුණේ මම ඉන්නේ ඇනුවල් ලීව් එකේ දැන්. ඒ කියන්නේ මම නිවාඩු. ඒක නිසා මට වීඩියෝ එකක් දාන්න බැරි වුණේ. ඉතින් වීඩියෝ එකක් කරන්න මම හිතේ හිටියා. ඉතින් ඇත්තරම මම දැක්ක නිවුස් වල ලංකාවේ මේ බස් එකක් හැපිලා තියෙනවා. කුරුණෑගල කතරගම බස් එකක් කොහමද ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. ඒක තාම ඉන්වෙස්ටිගේෂන් යනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් එතනදී ගොඩක් ඩ්‍රයිවර්ස්ලා කියලා තිබ්බ දෙයක් තමයි ඒගොල්ලන්ට ටයර්ඩ් වැඩි පැය 14ක් එක දිගට එලවන්න වෙනවා, පැය 8ක් එක දිගට එලවන්න වෙලා තියෙනවා. ඒගොල්ලන්ට හරි රෙස්ට් එකක් හම්බෙන්නේ නැහැ එහෙම කියලා. ඉතින් මම කල්පනා කරා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕගොල්ලන්ට. මොකද ඒක පොඩ්ඩක් හොඳ දැනුමක් කොහොමද මේ රටවල් වල මේ සිස්ටම් එක වෙන්නේ කියලා. මොකද ප්‍රොපර් සිස්ටම් එකක් අනිවාර්යයෙන්ම ඕනේ ඩ්‍රයිවර් කෙනෙක්ට. ඩ්‍රයිවර් කෙනෙක් කියලා කියන්නේ ලේසි වාසු කෙනෙක් නෙමෙයි. අපා දන්නවද බස් ඩ්‍රයිවර් කෙනෙක් ස්පෙෂලි පැසෙන්ජර්ස්ට 80ක් විතර අරගෙන යන ජීවිත කීයක් අරගෙන යනවද? ඒ කියන්නේ එයාගේ අතේ තමයි ජීවිත 80ක් 90ක් සමහරවිට 100ක් වෙන්න පුළුවන්. ඒ ජීවිත ටික ඔක්කොම තියෙන එයාගේ අතේ විනාඩි 15 10 පැය 2 3 වෙන්න පුළුවන් නේද? ඉතින් ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙන සමාජයට ලොකු දෙයක් කරන කෙනෙක් තමයි බස් ඩ්‍රයිවර් කෙනෙක් කියලා කියන්නේ. ඉතින් එයා පැය 10ක් 15ක් එක දිගට එලවනවා කියන්නේ අර කොච්චර මහන්සිද කියලා. ඉතින් එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් පැය 4කින් පස්සේ ආට රෙස්ට් එකක් තියෙනවා. මේ සිස්ටම් එක මේ රටවල් වල තියෙනවා. පැය 4ක් ගියාට පස්සේ අනිවාර්යෙන් මේගොල්ලන්ට දෙනවා වෙනම රෙස්ට් එකක්. ඒ රෙස්ට් එක අපිට තියෙනවා. ඒ කියන්නේ පැය 4කින් පස්සේ අපේ යාඩ් එකේ තියෙනවා ස්ලීපින් රූම් එකක්, කම්පියුටර් රූම් එකක්, ඒ වගේම ස්නූකර් ටේබල්ස් තියෙනවා. ඒ කියන්නේ එක්සෙල්ලම් කරනවා නම් එයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න, ඊළඟ ෂිෆ්ට් එකට යන්න, ඊළඟ ෂිෆ්ට් එකට යාට යනකොට එයාගේ මයින්ඩ් එක ෆුලි රිලැක්ස් තියෙන්න ඕනේ. ඒකට අදාළ කරන දේවල් ඒ ඇතුලේ යාඩ් එකේ ඒගොල්ලෝ ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන ප්‍රශ්නේ ලංකාවේ කොහෙවත් රෙස්ට් එකක් ගන්න තැනක්වත් කොතනකවත් හරියට නිදහසේ මනස නිදහස් කරගෙන ඊළඟට යන්න තරම්වත් තැනක්වත් නැහැ. ඒ කියන්නේ මිනිස්සුනේ. ඒ කියන්නේ නිදිමත හැදෙනවා. ඉතින් මහන්සි බස් එකක් කියන්නේ අමාරුයි. ඩ්‍රයිව් කරන්න ලේසි නෑ. බස් එකේ දිගපළලත් එක්ක අපි විතරම අව්‍යා වෙන්න ඕනේ බස් එකක් කොහොමද දුවන්නේ කියලා. ප්‍රොපර් රෙස්ට් එකක් දුන්නොත් අපි ඩ්‍රයිවර් අනුතුරු අඩු වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඉතින් ඔස්ට්‍රේලියාවල ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ කැමති ඇති මෙහි බෙනිෆිට්ස් මොනවද කියලා දැනගන්න. දැන් බස් ඩ්‍රයිවර් කෙනෙක්ට දැන් මම වැඩ කරන කම්පැනි එකේ බෙනිෆිට්ස් යන්නේ සාමාන්‍යයෙන් ඇනුවලි සාමාන්‍යයෙන් ඩොලර් 70000ක් 94000ක් විතර හම්බ වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන ඇතුලේ ෆැසිලිටිස්, ඒගොල්ලන්ට ස්නූකර් ටේබල්ස්, ඒ වගේ TVs, ඒ කියන්නේ TV බලනවා නම් එහෙමයි, ඒක කම්පියුටර්ස්, ඒගොල්ලෝ මොනාරි ස්ටඩි කරනවා නම් ඒ වගේ කම්පියුටර්ස් තියෙනවා. තව ඇතුලේ වෙල්බීන් ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඒ කියන්නේ ෆිසියෝ කෙනෙක් ඉන්නවා. තමන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ෆිසියෝ හම්බෙන්න පුළුවන්. ඒ වගේ ෆැසිලිටිස් ගොඩක් තියෙනවා. ඒ ෆැසිලිටිස් එක තමයි මෙහි ඒ සිස්ටම් එක දිවෙන්නේ. ඒ කියන්නේ අතට ආවොත් දැන් මෙහි තව අලුත් සයින් ඔන් බෝනස් එකක් කියලා එනවා ඩොලර් 2000ක්. එකක් මාස 6ක් ප්‍රොබේෂන්. ඉවර වුණාට පස්සේ 1000ක් හම්බ වෙනවා. ඊට පස්සේ තව ඩොලර් 1000ක් හම්බ වෙනවා මාස 12ක් ගියාට පස්සේ. ඉතින් ඒ වගේ ෆැසිලිටිස් තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා තව කවුරු හරි ඉන්නවනම්, ඒ කියන්නේ දැන් ඕස්ට්‍රේලියාව ඇතුළේම ඔයා ඉන්නවනම් ඔයාට පුළුවන් පල්ලෙහාන් මට මැසේජ් එකක් දාන්න, ටෙක්ස්ට් එකක් දාන්න, කමෙන්ට් එකක් දාලා වුණත් අහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි ඔයාට වෙන්න තියෙන උදව්වක් තියෙනවා නම් මෙහෙ ඉන්නවනම් ටස්මේනියා වලට ඔයගොල්ලන්ට පුළුවන්. මට පුළුවන් ඔයගොල්ලන්ට උදව් කරන්න. මට මැසේජ් එකක් දාන්න. ඉතින් මම ආදරෙන් බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට උදව් කරන්න. තව දෙයක් මතක් කරන්න ඕනේ, කවුරු හරි මෙල්බර්න් වල ඉඳලා හරි සිඩ්නි වල ඉඳලා ඔය ගෑනු ළමයි එහෙම පුළුවන් නම් ඒගොල්ලන්ට අනිවාර්යෙන් තව කියනවා අවුරුදු 2ක් පරණ වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ලයිසන් එක මේ ඕස්ට්‍රේලියාවේ අවුරුදු 2ක් පරණ වෙන්න ඕනේ. ඒ වගේම ගෑනු ළමයි එහෙම ඉන්නවා නම් එන ඒගොල්ලන්ටත් පුළුවන් මේ ජොබ් එකට එන්න. මොන කෙනෙක්ට මම ආරාධනා කරනවා ගෑනු පිළිමි කියලා ભેදයක් නැහැ. මේකට ඇතුළත් වෙන්න පුළුවන්. මෙහි ගොඩක් ගෑනු අය බස් ඩ්‍රයිව් කරනවා. ඔයගොල්ලන්ට ලොකු බෙනිෆිට් එකක් වෙනවා. ඔයගොල්ලෝගේ PR එක දානකොට උනත් ඉස්සරහට ඔයගොල්ලෝගේ පාත් එකට අදාළව ජොබ් එකක් හොයාගන්නකම් හරි මේ ජොබ් එක කරන එක ඔයගොල්ලන්ට ගොඩක් හොඳයි. මොකද ලීව් උත් හම්බෙන හින්දා ඔයගොල්ලන්ට තව ස්පේස් ෂිෆ්ට් එකක් දාගත්ත ඔයගොල්ලෝ ඉගෙන ගන්න දෙයකටත් ඔයගොල්ලන්ට මනස යොදවන්න පුළුවන්.
ඒක මතක් කරන ගාම ඉතින් මම මේ වීඩියෝ එක ඉවර කරන්න කැමතියි. ඉතින් අපි ඉතින් ආයි හම්බෙනකන් ලස්සන බස් එකක් එක්ක එන ඔයගොල්ලන්ට සුබ දවසක්. මම හිතනවා ඔයගොල්ලෝ දෙයක් ගත්තා කියලා මේකෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මතක කරන්න එපා. එහෙනම් ජය වේවා. ඉතින් යාළුවනේ මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් ඒකත් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. කියලා එනවා.